මොකද මේ වරක් කළේ හරිද මේකෙන් කරන්නේ පුතේ ලී එක ඉරක් ඇඳ ගන්න එක ලී එක ඉරක් ඇඳ ගන්න එක තමයි මේක කරන ප්‍රධාන කාර්යය හරි මේකේ කෙරවලේ තියෙනවා ඇනතුළු දෙක අපිට පුළුවන් අපිට කැමති විදිහට මේකේ ඒ දුර ප්‍රමාණය අනුව ඉරක් ඇඳ ගන්න උදාහරණයක් ඇටියට බලන්න මම බෝඩ්ලෑලේ නඳලා වෙන්නන්න දැන් මට ඕන නම් මේකේ සෙන්ටිමීටර දෙකක පටිකාලයක් ඉවත් කරගන්න මම සෙන්ටිමීටර දෙකකට මෙතන හදා ගන්නවා මේක කරලා හදන්න පුළුවන් හරිද මැනලා හදාගෙන මෙන්න මේම හරි කෙලින් අල්ලලා මේව ගැව්වට පස්සේ ඔබට පේනවා මේ ලස්සන ඉරක් වලින් හරිනේ රයිට් අදිනවද නැද්ද ඔන්න වරක් කලෙන් කරන වැඩි පැහැදිලි ඉතින් එක දාන්න ගිහින් අරගෙන ගිහින් මදිස්ස දස්සන පැහැදිලි ඒක තමයි වරක් කලේ ප්‍රධාන කාර්යය ප්‍රශ්න පත්‍ර නිතරම අහනවා වරක් කලේ මොකක්ද කියලා කාගෙද කියලා අහනවා කවුද පාවිච්චි කරන්නේ අඩුකාරී සිපියා පාවිච්චි කරන්නේ ඒ වගේම කරන කාර්යය තමයි දී එක පිළි විරක් ඇඳ ගැනීම පැහැදිලි right ඊළඟට අපි යනවා උදේ දැන් මේ බොහෝ උපකරණ පාවිච්චි කරනවා අඩුයි උදේ පැහැදිලි පාවිච්චි කරන්නේ නැති කරා හරි අමාරුයි මේ මොකද්ද හරාමය කියුවා අපිට ජන කරාමය වගේ මතක් වෙන්නේ නෑ උදේ මේක වෙනත් කරාමයක් උදාහරණ දෙන්න මේ ඔය එනි කම් සිදුරුදා right දැන් මෙන්න එනවා Dan මේ කරාමය අපි හිතමු අපි ගෙදරට දොරක් හැදුවා දොරක් හදනකොට එක ලීයම දිනන දොර නෑ නේ කොයි දස් තියෙන්නේ ලී පටි තමයි දොරට හරි කරලා තියෙන්නේ නේද ඒ සමි කරපු දොරේ දැන් ඔය ගම් ගාලා ඇන දාලා බඩුවමලක තද කරනවා හැබැයි ඔක හරියටම තද වුනේ නැත්නම් මොකද වෙන්නේ දොරේ අර පීලි අතරින් එළිය පේන ගන්නවා අන්න ඒකට කරන්නේ ගම් ගාලා මේ කරාමය දුර දාලා උඩට තද වෙලා තියෙන අර ටික ගන්නවා දවසක් විතර තියෙනවා ගම් ගාලා ඉතින් මොකද වෙන්නේ දොර ගන්නට පිට වෙනවා පැහැදිලිද ඒක තමයි කරාමය කරන්නේ ඊළඟට තියෙනවා තියතා